about the river's cry, mountains wounded, why oh why? Forest silent, can't you see? Nature's grieving endlessly. Cities rise while oceans fall. අයිබෝන් හැමෝටම අද මම කතා කරන්නේ හරිතාගාර වායුන් ගැන. හරිතාගාර වායු මොකක්ද? හරිතාගාර වායුවක් එහෙමත් නැත්නම් ග්‍රීන් හවුස් ගෑසස් කියලා අපි මේ කියන්නේ. හරිතාගාරයක් ගත්තාම ඔය කට්ටිය දන්නවා ශීත රටවල් වල තියෙන හරිතාගාර ඇතුළේ ඒව නිර්මාණය කරලා තියෙන්නේ ඒවට ලැබෙන තාපය පිටටට නැවත යාම අවම කරන විදියට. මෙන්න මේ සංසිද්ධියම අපේ පෘථුවියට සිද්ධ වෙනවා මේ හරිතාගාර වායුන් නිසා. මොනවද පෘථුවියේ තියෙන හරිතාගාර වායුන් කියලා කිව්වොත් කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, ඊට පස්සේ මෙතේන්, ඊට පස්සේ HFC, CFC, ඊට පස්සේ SF6 වගේ දේවල් වගේ වායු වර්ග මේ හරිතාගාර ආචරණය සිද්ධ කරලා අපේ පෘථුවියේ උෂ්ණත්වය ගෝලීය උණුසුම ඉහළ නැංවීමට දායකත්වයක් ලබා දෙනවා. එතකොට මේ ගෝලීය උණුසුම ඉහළ යාම දේශගුණික විපර්යාස ඇතිවීම සඳහා බලපානවා. ඉතින් අපි කතා කරමු හරිතාගාර වායුන් කීපයක් ගැන. ඉස්සෙල්ලාම අපි කතා කරමු කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ හරිතාගාර ආචරණය වෙලා ගෝලීය උණුසුම ඉහළ යාම සඳහා වැඩියෙන්ම පෘථුවියේ ගෝලීය උණුසුම ඉහළ යාමට බලපෑම් කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ් වායුව ගැන කතා කරොත් කාබන් ඩයොක්සයිඩ් අණුවක් හැදෙන්නේ එක් කාබන් පරමාණුවක් සහ ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලා. එතකොට ඒ කාබන් පරමාණුව මැද සහ ඔක්සිජන් පරමාණු දෙපස පිහිටන විදියට තමයි මේ කාබන් ඩයොක්සයිඩ් අණුවක් හැදිලා තියෙන්නේ. මේ කාබන් ඩයොක්සයිඩ් වායුව බොහෝ දුරට පොසිල ඉන්ධන දහනයෙන් ඒ විශේෂයෙන්ම රථ වාහනවල ඊට පස්සේ විදුලිය නිෂ්පාදනය කිරීම වගේ දේවල් වලින් සහ ඊට පස්සේ වනාන්තර පිලිස්සීම සහ වෙනත් ඝන අපද්‍රව්‍ය දහනය කිරීම නිසා මේ කාබන් ඩයොක්සයිඩ් වායුව වායුගෝලයට වැඩි වශයෙන් නිදහස් වෙනවා. ඊළඟට තව වායුවක් තමයි මෙතේන් කියන්නේ. මෙතේන් කියන්නේ හරිතාගාර ආචරණය ඇතිවීම සඳහා ඉහළම විභවතාවයක් තියෙන වායුව. හැබැයි ඒක කාබන් ඩයොක්සයිඩ් වලට වඩා අඩු ප්‍රමාණයක් තමයි වායුගෝලයේ තියෙන්නේ. එතකොට මේ මෙතේන් අණුවක් නිර්මාණය වෙලා තියෙන්නේ එක් කාබන් පරමාණුවක් සහ හයිඩ්‍රජන් පරමාණු 4ක් එකතු වෙලා. එතකොට මේවා විශේෂයෙන්ම නිර්වායු වියෝජනය සිද්ධ වීමේදී නිෂ්පාදනය වෙනවා මේ වායුන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම පොහොර කළමනාකරණය, අපද්‍රව්‍ය කළමනාකරණය, සත්ව ගොවිපළවල් ආශ්‍රිතව සහ ආන්ත්‍රික පැසීම් වලදී සිද්ධ වෙනවා. එතකොට මේවායේ ගෝලීය උණුසුම ඉහළ යාම සඳහා දායකත්වයක් ලබා දෙනවා. ඊළඟට නයිට්‍රස් ඔක්සයිඩ්. නයිට්‍රස් ඔක්සයිඩ් කියන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම සඳහා බලපාන වායුවක්. ඒක ඉතාමත් දීර්ඝ කාලයක් වායුගෝලයේ රැඳී තිබෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ නයිට්‍රස් ඔක්සයිඩ් කියන වායුව නයිට්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණුවකින් සෑදිලා තියෙන්නේ එක අණුවක්. මේක විශේෂයෙන්ම මේ මොනවද නයිට්‍රික් අම්ලය නිෂ්පාදනයේදී වායුගෝලයට නිදහස් වෙන්න පුළුවන්. ඊට අමතරව පොහොර නිෂ්පාදනයේදී වගේ අවස්ථාවලත් මේ නයිට්‍රස් ඔක්සයිඩ් කියන වායුව වායුගෝලයට නිදහස් වෙනවා. ඊළඟට මීට අමතරව CFC, HFC ඒ වගේම SF6 වගේ වායුන්
මිනිසා විසින් නිර්මාණය කරපු මිනිසා විසින් කාර්මිකව ජනනය කරනවා ඒ වගේම බිම් මට්ටමේ පවතින ඕසෝන් ඒ වගේම සල්ෆර් ඩයොක්සයිඩ් වගේ වායුන් මේ ගෝලීය උණුසුම ඉහළ නැංවීම සඳහා දායකත්වයක් සපයන වායුන් වර්ග වායුවක් නොවුනත් අපි කතා කරන්න ඕන මේ කළු කාබන් අංශු ගැන කළු කාබන් අංශු පොසිල් ඉන්ධන හරි වෙනත් කාබනික දේවල් අසම්පූර්ණ විදියට දහනය වුණාම නිදහස් වෙනවා සාමාන්‍යයෙන් කළු කාබන් අංශුවක් මයික්‍රෝමීටර් 1 සිට 2.5ක් වගේ ප්‍රමාණයක් වෙනවා මේවට ඉහළ මොකද්ද තාප අවශෝෂක හැකියාවක් තියෙන නිසා මේවත් ගෝලීය උණුසුම ඉහළ යාම සඳහා ඉතාමත් වැඩි දායකත්වයක් ලබා දෙන